ඔන්න ගයිස් අද අපි ටිකක් දුර ට්‍රිප් එකක් ඒ වගේම 2 day ට්‍රිප් එකක් යන්න යන්නේ. ඔන්න අපේ බයික් සෙට් එක අද ඇත්තටම කවුන්ට් කරන්න ඕනේ කීයක් ඉන්නවද කියලා මට මතක නෑ. 15ක් වගේ මම පස්සේ ගාන හරියටම කියන්න. ඔන්න අපේ බයික් සෙට් එක අද මේ ට්‍රිප් එක ඕගනයිස් කරේ ඩොක්ටර් එන්ඩියුරෝ ටීම් එක. ඩොක්ටර් එන්ඩියුරෝ ටීම් එකේ රවි අයියටයි ශාන් මල්ලිටයි ස්පෙෂලි තෑන්ක් කරනවා අපි අපිට මේකට ඉන්වයිට් කරාට. අපේ ක්‍රූ එක ලොකු වෙලාවක් මේ නවතිලා ඉන්න බෑ. මොකද මේ කාලේ ගත කරන එක අපරාධනේ. ඒක තුනක් කියලා ළමයි කරලා. හොඳ ට්‍රිප් එකක් වෙයි. අපි බලමු අපි දැන් ඉන්නේ දඹුල්ලේ. අපි යනවා හදරන පැත්තෙන් අරිසිමලේ තමයි යන්නේ. අරිසිමලේ කැම්ප් කරනවා. කැම්ප් කරලා අපි හෙට එනවා. මගින් ලොකු ඕෆ් රෝඩ් එකක් ශාන් මල්ලි ලෑස්ති කරලා තියෙනවා කිව්වා. බලමු කොහමද වෙන්නේ කියලා. ඔන්න අපි කණ්ඩ නැවැත්තුවා දඹුල්ලේ බෙන්තොට බේක් හවුස් එක ගාව. අපි දැන් දඹුල්ලේ දැන් ට්‍රින්කෝ යන පාරේ ඉන්නේ. මේ පාරේ අපි ටික දුරක් ගියාම ඕෆ් රෝඩ් එකකට හැරෙන්න තමයි ප්ලෑන් කරලා තියෙන්නේ. හරි. ඔන්න අපි මෙතනින් තමයි ඇතුළට දාන්න යන්නේ. අපේ පස්සේ ඉන්නවා. ඉස්සරහට ගිහිල්ලා බලන්න. අපේ ඕෆ් රෝඩ් එක ඔන්න පටන් ගන්නවා. ඕකේ ඔයාලගේ තියෙන නිසා ටීම් එකක් කවර් කරන්න. මිස්ටේක් එකෙන් පාර වැරදිච්ච ගම වෙන පැති වලට යනවා. ඔන්න ඔක තමයි ප්‍රශ්නේ. දැන් මේන් රෝඩ් එකේ දැක්කනේ. කොහොමද මම ඉස්සරහ පස්සේ කොහොමද මට බැලෙනවා. බැලුවත් අනිවාර්යෙන් බැලෙනවා. ඔයා ඩිස්ටන්ස් තියාගෙන නිතරම මේ බලන්න. දැන් මේ අපි නිකන් කොතනද යන්න ඕනේ? නෑ එහෙම එකක් නෑ. ඔයාට කැමති තැනක ඔයා බලන්න යවුලක් නෑ. ඕකේ තියෙනවා මොන හරි ප්‍රශ්නයක් වුණොත් කවුරු හරි මෙසේජ් එකක් දුන්නොත් ඔයාට පේනවනේ නම් ඉන්නේ උන් ටික. වෙන පාරක දානවා දැක්කොත් ටක් ගාලා. හරි. ඒකට ඉස්සරහින් අපි නතර කරනවා. මම පිටිමේ බස්සෙන් එන්නේ. මේ දෙන්න මේක තමයි එන ලස්සනයි. වෙනද ඕෆ් රෝඩ් අපි හැමදාම ළඟ යන ඒ වගේ පොඩි වේට් එකක් එක්ක අපි බයික් එක යන්නේ. අද
වැඩි ටිකක්. ඒ හින්දා ඉතින් බයික් එක කියන දේ අහන්නේ නැහැ ඉතින් පොඩ්ඩක්. මට ඕන විදියට නෙවෙයි වේට් එක වැඩි හින්දා යන්නේ. පරිස්සමින් මේ වගේ ඕෆ් රෝඩ් ගමනකට අත්‍යවශ්‍ය අංගයක් තමයි වෝකි ටෝකි එක. මොකද මේ වෙලාවේ ගමන රිස්කි වැඩි. ඒක අපිට පේන්නේ අපිට දන්න පරිසරයක්. ඒ හින්දා අපේ කට්ටිය අතර ලින්ක් එක තියාගන්න වෝකි ටෝකි එක තමයි අතරම අපිට හෙල්ප් වෙන්නේ. ඉස්සරහම යන කෙනාගේ තියෙනවා පිටිපස්සෙන් එන කෙනාගේ තියෙනවා අතරමැදත් අපේ තියෙනවා. එතකොට ඒ ඔක්කොම එකට ලින්ක් වෙනවා. ගෲප් එකම එකට ලින්ක් වෙනවා. හරි හරි. සපත්තු පාලමක ඉන්නේ හැමි සිඳිලා ගිය. වතුර පොඩ්ඩයි තියෙන්නේ. තියෙන්නේ ටිකක් ගැඹුරට සමහර එක. උඩින් කොළ තට්ටුවක් වැටිලා වතුර පේන්නේ නැහැ. සමහරවල්ලාට පේන ඇති අපේ බයික් එකේ ලගේජ් එක අද පොඩ්ඩක් වැඩි. ඒකයි අපි කියන විදිහට යන්නේ නැත්තේ ටිකක් අමාරුයි. පාර වගේම බයික් එකත් ටිකක් අමාරුයි. මොනවාද හොඳ එක්ස්පීරියන්ස් එකක් වෙයි කියලා හිතනවා. පේන විදිහට මේ පාර අතහැරලා දාපු පාරක්. මොකද සමහර තැන්වල බෝක්කු තාර එහෙමත් තිබ්බා. හැබැයි අතහැරලා දාලා තියෙන්නේ දැන් නම් නෙමෙයි ගොඩ කාලයකට කලින් සෑහෙන කාලෙකින් මේක කවුරුත් ගිහිල්ලා නැහැ වගේ. මට හිතෙනවා කොහොමද සයිඩ් මිරර්ස් දෙක ඇතුළට නමා ගත්තා නම් හොඳයි. ඉතින් මේ වගේ ගමනක් යද්දී තවත් වැදගත්ම දෙයක් තමයි හදිස්සියේ මොන හරි බ්‍රේක් ඩවුන් එකක් වුණොත් මොකද කරන්න කියන එක. ඉතින් අපි නම් ඇත්තටම මේජර් රිපෙයාර් එකක් අරෙන්න අනිත් ඕනෙම දෙයක් කරගන්න පුළුවන් වෙන විදිහට ටූල්ස් ඒ වගේම පොඩි පොඩි ස්පෙයා පාර්ට්ස් අවශ්‍ය වෙන ඒවා ඇන ටිකක් ඔය වගේ හුලං දාගන්න ඕන හුලං පොම්පයක් ටයර් දාගන්න ඕන ටයර් මාරු කරගන්න ඒ වගේ හැම දෙයක්ම වගේ අපි අරගෙන යනවා. ඉතින් එතකොට එකක් අපි ගමන යන්න ලේසි කරගන්න නැත්නම් ඉතින් මඟ ඉඳලා ආය හෙල්ප් එකක් එනකන් ඉඳලා තමයි යන්නේ.
ගයිස් පේනවා ඇති නේද මේකේ හැම තැනම කටු කඳුළු තියෙන්නේ. ඉතින් සෑහෙන දේවල් ආරක්ෂා වෙලා යන්න තියෙනවා. හොඳම දේ තමයි ඉතින් සේෆ්ටි ගියර්ස් කොහොමත් අපි පාවිච්චි කරනවානේ. ඒ ටික තියෙන එක ලොකු දෙයක් මේ වෙලාවේ. වීරෙන් නැතුව මේ යන්න පුළුවන්. මට නම් මේ ඊට වඩා ආරක්ෂා කරන්න ඕනේ මේ වයිසර් එකයි හෙල්මට් එකේ වයිසර් එක. මොකද ඕක මේ වුණොත් తీරුණත් අපරාධේ. ඉතින් ඒකයි මගේ කැමරා එකත් ආරක්ෂා කරගන්න බෑ. කොයි ටික ආරක්ෂා කරගෙන යන එකට මාර ට්‍රයි එකක් දෙන්නේ. අම්මට සරි කටුවත් අයින් කරන අතරේ කට්ටිය අල්ල ගිහිල්ලා වගේ යන පාර හරියටි නේද? තාම පේන්න නෑනේ. මෙච්චර වෙගින් ගියාද? අම්මෝ ඇත්තටම පොඩ්ඩක් බය වුණා. මොකද නෑ නේ ෂුවර් නැතු හිටියේ. ඒ ටිකේ නම් මං ටිකක් බය වුණා ඇත්තටම. මොකද ඇත්තටම මේ කැලේක සත්තු අනිවාර්යෙන් ඇති. මේ වගේ යනකොට ඉතින් බංච් එක විදිහට යන එක තමයි හොඳම දේ. අතන සයිඩ් මිරර්ස් එක හොඳටම අකුල ගත්තම හරි ලේසි රයිඩ් කරන්න. විසිබිලිටි හොඳයි අපිට ඕනේ ටික පේනවා හොඳට. අනිත් එක කොහෙවත් පැටලෙන්න තියෙන chance එක අඩුයි.
අතු වලින් වැහිලා ඉන්න අමාරුම තැනක් දැක්කනේ නේ එතන. ඉතින් මේ මල්ලිය අල්ලගෙන හිටියා අතු ටික එක පැත්තකට කරලා බයික් ටික පාස් වෙනකම්. ඔන්න අපි ඝන කැලයෙන් එළියට ආවා. මේකේ නම් මිනිස්සු යන පාරක් තියෙන්නේ. මේකේ නම් දිනදා පාවිච්චි කරන පාරක්. අපිට මගදී ට්‍රැක්ටර් එකකුයි බයිසිකල් එකකුයි හම්බුණා. කියන්නේ මිනිස්සු මේ දිනදා පාවිච්චි කරන පාරක් මේක. ඔන්න අපි පොඩි රෙස්ට් එකක් කරගෙන ගමන ආපහු පටන් ගත්තා. මේ හරියනම් ප්‍රපෙයා කරලා තියෙනවා පාර ළඟදී. ඒ කියන්නේ සෑහෙන මිනිස්සු යන පාරක් වගේ. ඔන්න අපි අන්තිමට මිනිස් වාස භූමියකට ආවා. මේ හරිය කුඹුරු තියෙනවා, මිනිස්සු වැඩ කරනවා පේනවා. ඒ කියන්නේ ළඟටම ගෙවලුත් ඇති.
මේ වගේ ග්‍රැවල් පාරවල් වල යද්දි පරිස්සමින් යන්න ඕනේ. මොකද පේනවා නේද? අත් එකපාරටම ක්ලියර් දිගටම ක්ලියර් තිබිලා හොඳට පාර තිබිලා එකපාරටම කැඩිච්ච තැන් අහු වෙනවා. මොකද ට්‍රැක්ටර් එහෙම ගොඩාක් මේ වගේ පාරවල් වල යනවා. එතකොට කැඩිලා තියෙන්න පුළුවන්. එහෙනම් බොහොම පරිස්සමෙන් යන්න ඕනේ මේ වගේ යද්දි. ස්පීඩ් කරාට කමක් නැහැ. හොඳට පේනවා නම් විතරක් බලලා. දැක්ක නේද? තඩි වලක් තිබ්බා. අපි ආපු ස්පීඩ් එකටම ඇවිල්ලා දැම්ම නම් එහෙම මාර මාර වෙනවා කන්ට්‍රෝල් කරගන්න. ඒ වගේ ඒවා හින්දා අපි හොඳට බලාගෙන යන්න ඕනේ. මම ඒක තමයි ඉස්සෙල්ලා කිව්වේ. අවාසනාවකට අපේ එක බයික් එකක් පොඩි අනතුරකට ලක් වුණා. මේ වගේ පාරවල් වල ඉතින් යනකොට අනතුරක් වෙන එක වළක්වා ගන්නවා නම් හොඳයි. ඒ වුණාට වළක්වා ගන්න බැරි වෙලාවලුත් තියෙනවා. ලොකු කරදරයක් නෑ. පොඩ්ඩක් ඉස්සර ගිහිල්ලා වැටුණ එක වුණේ. ඉතින් ඒ මල්ලිට පොඩි තුවාල දෙක තුනක් තියෙනවා. ඒ ටික අපි බෙහෙත් දාගෙන යන්න තමයි මේ ලෑස්තිය.
ඔන්න ඉතින් අපිට දෙවෙනි වතාවටත් අකරතැබ්බයක් වුණා. පොඩි අකරතැබ්බයක් නෙවෙයි, ටිකක් ලොකු අකරතැබ්බයක්. අපේ බයික් එකක් කැඩුනා. ඉතින් අපි සෑහෙන්ට එතනට වෙලා හිටියා. මට ඒ වෙලාවේ නම් වීඩියෝ එකක් ගන්න බැරුණා ඇත්තටම. එතන අපි සෑහෙන්න වෙලා මොකද කරන්නේ කියලා කල්පනා කර කර හිටියා. ඔන්නම කල්පනා කර කර ඉන්නකොට තමයි ඔතනින් දෙවි කෙනෙක් වැඩියේ. ඇත්තටම දෙවි කෙනෙක් වගේ අංකල් කෙනෙක් එතනින් යනකොට නවත්තලා අපෙන් මොකද ඔතන කියලා අහලා විස්තර අහලා එයාගේ ගෙදරට එන්න කිව්වා. එයාගේ ආයුධ ටික ඔක්කොම දෙන්නම් අපිට හදාගන්න කියලා. ඉතින් අපිට ඇත්තට මෙතන වෙල්ඩින් ට්‍රාන්ස්ෆෝමර් එකක් අවශ්‍ය වුණා. ඉතින් ඒක විතරයි අපි ගාව ඇත්තටම නොතිබ්බේ. ඉතින් අපිට ඒ අංකල් ගාව වෙල්ඩින් ට්‍රාන්ස්ෆෝමර් ඒ ටික ඔක්කොම අපිට දෙන්නම් කිව්වා. ඇවිල්ලා වැඩේ කරගන්න කිව්වා. ඉතින් අංකල් අපිට බොහොම පිං මේ උදව් කරනාට වැඩි වැඩියෙන් යන්න ලැබෙන්න ඕනේ. Register 450 තිබ්බ කොළඹ රතු පාටයක් දක්වලා. මේකේ පොත ගලවලා. ඔන්න අපි බයික් එක රෙපෙයාර් කරගෙන ගමන ආපහු පටන් ගත්තා. හැබැයි අපිට මේ ප්‍රශ්නේ හින්දා පැය මං හිතන්නේ 3කට වැඩිය වගේ කාලයක් නැති වුණා. කමන්නේ අපි දැන් මේ වෙනකොට හරිනම් ගමන ඉවර වෙලම තියෙන්න ඕනේ වෙලාව. ඒ වුණාට අපි මෙහෙම මන්ට ගිහිල්ලා වැඩේ අද දවසේ වැඩ ටික ඉවර කරලා කැම්ප් කරන්න ඕනේ. ටිකක් සෙට් කරගන්න ඕනේ. ඉතින් ඒ හින්දා අපි බලමු පුළුවන් තරම් ඉක්මනට යන්න. අපි දැන් මේ ඉන්නේ මොරවැව එයාර් ෆෝස් කැම්ප් එකට යන පාරේ. අපේ ජගත්ගේ මල්ලි ඉන්නා කැම්ප් එකේ අපිට ට්‍රීට් එකක් දෙනවා කිව්වා, ලෑස්ති කරලා තියනවා කිව්වා. ඉතින් අපි ඒක හෙට ගිහිල්ලා ඉවර වෙලා ආපහු මේ පාර දිගේම යනවා අරිසිමලයට.
දැන් නම් ඉතින් හොඳට මහන්සි ගමන ඉවර වෙන්න තමයි දැන් නම් ඕනේ. ඉතින් මහන්සිය අමාරු වෙනකොටම පුලන්තර ඉක්මනට ගිහිල්ලා කැම්ප් කරන්නත් ඕනේ. මම හිතන්නේ කැම්ප් එකට යනකොට නම් රෑ වෙයි හොඳටම. පහට විතර යන්න තිබ්බනම් හොඳයි. එළිය තියෙන වෙලාවෙම ඒක මම හිතන්නේ යන්න පුළුවන් වෙයි කියලා. අපි දැන් මේ ඉන්නේ අරිසිමලේ බීච් එකේ. බලන්න පේනවා නේද මේක මේ බීච් එක ඇත්තටම පිරිසුදු නෑ. ගොඩාක් අපිරිසුදු වෙලා තියෙන්නේ. මිනිසුන්ගේම ක්‍රියාකාරකම් හින්දා ගොඩාක් අපිරිසුදුයි වගේ. අපි මෙතන නෙවෙයි ඇත්තටම කැම්ප් කරන්න හිතාගෙන ඉන්නේ. අපි ආපහු හරවගෙන යනවා අරිසිමලේ පන්සලට. අපි එතෙන්ට ගිහිල්ලා ඊළඟට හම්බ වෙනවා. good morning හැමෝටම. ඔන්න අපි මෙතන තමයි ඊරෑ ගත කරේ අරිසිමලේ ආරණ්‍ය සේනාසනය. ආරණ්‍ය සේනාසනයේ මහානායක හාමුදුරුවෝ අපිට ඇත්තටම පහසුකම් ඔක්කොම වගේ සලස්සලා දීලා අපිට ඉන්න කියලා අවසර ලබා දුන්නා. උන්වහන්සේට බොහොමත් පිං අපිට මේ කරපු උදව්වට. ඉතින් අපි මේ ස්ථානය ඇත්තටම මාර ලස්සනට මෙතන හදලා තියෙනවා. හරි ලස්සන තැනක්. හැබැයි හැමෝටම එන්න අවසර නැති වෙයි. හාමුදුරුවන්ගෙන් අවසර අරගෙන ඇවිල්ලා මෙතන බලන්න අපිරිසිදු කරන්නේ නැතුව ඇවිල්ලා බලලා ගියාට වරදක් නෑ මං හිතන්නේ.
ඔන්න ඉතින් අපි ගමන ආරම්භ කරන්න කියලා හිතලා එළියට බයිනකොටම පන්සලේ හාමුදුරුවෝ අපිට කිව්වා කාලම ඵලයල්ලා ඉතින් කියලා. ඉතින් අපේ කට්ටියත් බෑ කියන්නේ නැතුව දානේ හොඳටම කෑවා. දැන් පේනවනේ වැඩි ඉතින් යන්න උනන්දුවට වඩා දැන් කම්මැලිකම මේ වගේ නිකන් ඉන්නේ ඈලි මාලිග ඇතින්. ඒ වුණාට ඉතින් ගමන ආරම්භ කරන්න බෑ. ටිකක් වෙලා ගියා. ඒ වුණාට ගමන ආරම්භ කරන්න ඕනේ දැන්. කොහම රෙඩි අපි ඉතින් යන්නයි යන්නේ දැන්. ඔන්න ඉතින් අපි තිරියායි කුච්චවේලි ඊට පස්සේ නිලාවේලි ට්‍රින්කෝ පහු කරගෙන ආවා. සෑහෙන දුරක් ආවා. මාරම මහන්සි. ඒ කියන්නේ හුස්ම ගන්නවත් නිකන් බැරි ගන්නට ටයර්ඩ් එකක් ඊයේ රයිඩ් කරපු ඉඳ වෙන්න ඇති. අනිත් එක මාර රස්නයක් තියෙන්නේ. හොඳටම මේ ඇඟ කියන්නේ විනාඩියක්වත් ඉන්න බෑ. ඒත් දාඩිය දානවා. අපි ඔක්කොම නිකන් ඩිහයිඩ්‍රේට් වෙලා වගේ ඉන්නේ. දැන් අපි දවල්ට කාලම යන්න තමයි ප්ලෑන් එක ඔෆ් රෝඩ් එකට. ඉතින් අපි දැන් කින්නියාවල ඉන්නේ. ඔන්න ඉතින් අපි ඔහොම කෑම කන්න කියලා හොයාගෙන එනකොට සෙට් වෙච්ච තැන තමයි රෙස්ටොරන්ට් මන්සූරා. ඉතින් මෙතන අතරම හොඳ සර්විස් එකක් වගේම හොඳට කැම ටික අපිට හදලා දුන්නා. සුපිරිම ප්ලේස් එකක්. යනවා නම් කැම කන්න රෙකමන්ඩ් කරන්න පුළුවන් ප්ලේස් එකක්. ලයින් අපිට හොඳ සර්විස් එකක් දුන්නා. මෙන්න මෙතනින් තමයි අපි ඔෆ් රෝඩ් එක වදින පැත්තට හැරෙන්නේ. අපි මේ පැත්තට හැරලා දැන් ඔෆ් රෝඩ් එක වදින්න යන ගමන් ඒ වුණාට අපි දෙතුන් දෙනෙක් හැරෙන්නේ නැතුව කෙලින්ම ඇරලා ගිහිල්ලා වගේ. කඩාගෙන ගිහිල්ලා අන්න හැරිලා එනවා අපහු අපේ අපහු හැරිලා එනවා පේනවා. ඔන්න ඉතින් අපේ ආසම කොටස දෙවෙනි දවසේ ආසම කොටස හොඳම හරිය තමයි පටන් ගන්න යන්නේ. මේකට තමයි ඉතින් අපි කට්ට කාගෙන මෙච්චර එන්නේ. මේක නම් ෆුල් ඉන්ට්‍රස්ට් එක බලමු. ඔෆ් රෝඩ් එකේ නම් ඉතින් කතා කර යන්න අමාරුයි. ඒ මොනදින් තියෙන අතල් එකක් නැති වෙනවා. අපි පදින හැටි වීඩියෝ කරගෙන යන්නම් අනිවාර්යෙන්ම. ගිහලා ඉවරලා කතා කරමු.
ගන්න පුළුවන්. කඩ ගන්න පුළුවන්.
පාරේ ඉතින් මේ පාර හදනකම් මෙහෙම ගියොත් තමයි ඔෆ් රෝඩ් එක. නැත්තම් පාර කාපත් කරලා ඉවරනාම ඉතින් මෙහෙම යන්න අමාරුයි. මේ ඔෆ් රෝඩ් එක මේ විදිහටම තව ඉස්සරහට සෑහෙන දුරක් තියෙනවා. මට හිතෙන විදිහට අපි දැන් ඔෆ් රෝඩ් කරා කිලෝමීටර් 20කට වැඩිය වගේ. ඒ වුණාට අපිට ටයිම් එක මං හිතන්නේ ප්‍රශ්නයක් වෙනවා. දැන් සෑහෙන වෙලා ගිහිල්ලා අපි තව ගියොත් ඈතට ගිහිල්ලා තමයි ආපහු හැරිලා එන්න වෙන්නේ. ඒ හින්දා දුර ඩබල් වෙනවා. ඉතින් අපි මෙතනින් ඇත්තටම හැරිලා යනවා ඔෆ් රෝඩ් එක මෙතනින් අපි ඉවර කරනවා. අය දවසක මේ පැත්තේ આવොත් අනිවාර්යෙන් ෆුල් ඔෆ් රෝඩ් එකම යන්න හිතාගෙන තමයි යන්නේ. අපි දැන් මේ යන්නේ කන්තලේට. ඔෆ් රෝඩ් එක ඉවර කරපු තැන ඉඳන් කිලෝමීටර් 50කට වැඩි ප්‍රමාණයක් තියෙනවා කන්තලේට. ඉතින් අතර මේක ඇල්ල තමයි අපේ කට්ටියට එපාම වුණ කොටස. මොකද එක දිගට ඉද්ද ගහුවා වගේ පාර තියෙනවා. ඉතින් ඔෆ් රෝඩ් තමයි ඉතින් ආස කරන්නේ මේ වගේ පාරවල් වල කම්මැලි. මොනවාට අපේ කට්ටිය ඉතින් පුළුවන් තරම් ඉක්මනට ඉවර කරන්න වේගෙන් ගියා. ඒකට කම්මැලි. කන්තලේ වැවුඩි නම් ඉතින් සෑහෙන ලාවක් අපි එතන හිටියා මන්සියරියා. ඊට පස්සේ කට්ටිය ෆොටෝ ෂූට් එකක් කරා ඒක ඔක්කොම කරලා ඉවරලා තමයි අන්තිමට අපේ කට්ටියට නාන්න මතක් වුණේ. ඉතින් ඒ වෙනකොට ඇත්තටම කළුවරත් වැටිලි ඉවරයි. ඊට පස්සේ නාන්න තැනක් හොයාගෙන යන ගමන් තමයි මේ අපි මන් දන්නේ කොහෙ ගියාද කියලා මටත් මතක නැහැ. එයාට ගියා මෙයාට ගියා ගිය පාරවල් මතකත් නැහැ. නාන්න තැනක් තමයි හෙව්වේ. පොඩි අරක බහැලා යන්තම් නාගත්තා. කට්ටියම නාලා එහෙම ඉවරලා තේ එකක් එහෙම ළඟපාර තිබ්බ කඩේකින් පීලා දැන් අපි යන්නේ මේ දම්බුල්ල හරහා මාතලේ පැත්තට යන බමන් අබරණ අධිහෙමත් හිටියා 3 දෙනෙක් විතර පාරේ
ගෲප් එකකට හිටපු හින්දා අපි ලයිට් හොඳට තිබ්බ හින්දා ප්‍රශ්නයක් වුණේ නැහැ. ඔන්න ඉතින් ඔය විදිහට තමයි අපේ ට්‍රිප් එක ඉවර වුණේ. සහභාගී වෙච්ච හැමෝටමයි මේ වීඩියෝ එක බලපු හැමෝටමයි බොහොමත්ම ස්තුතියි. අයත් මේ වගේම සුපිරි ට්‍රිප් එකකින් හම්බ වෙමු.